සම්බුදු තෙමගුල සිහිකරන වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ඉතා ඉහලින් සමරනු ලබනවා. ඊට සමගාමීව මෙවරත් ප්‍රදේශ රැසකම වෙසක් තොරණ සහ පහන්කූඩු ප්‍රදර්ශනය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. තොටළඟ ශ්‍රී වෛශාකාලෝක තොරණ සමිතිය සෑම වසරකම ඉදිකරනු ලබන තොටළඟ තොරණ මෙවර ඉදිවන්නේ 71 වන වතාවටයි. මෙවර තොටළඟ තොරණින් චද්දන්ත ජාතකය නිරූපණය කෙරෙනවා. දෙමටකොඩ එක්සත් වෙළඳුන්ගේ වෛශාත්‍ය දාන සමිතිය 49 වන වරට ඉදිරිපත් කරනු ලබන තොරණින් මෙවර ගිජ්ජ ජාතකය නිරූපණය කෙරෙනවා. නවලෝක සමූහ ව්‍යාපාරය 65 වන වරට ඉදිරිපත් කරනු ලබන තොරණින් මෙවර මහෞෂධ පඬිවත ඇසුරින් ප්‍රඥා පාරමිතාව නිරූපණය කෙරෙනවා. මහරගම වෙළඳ සංගමය 21 වන වරට ඉදිරිපත් කරනු ලබන තොරණින් මෙවර ඉසිදාසි චරිතාපදානය නිරූපණය කෙරෙනවා. හෝමාගම ව්‍යාපාරික හා වෘත්තීය ප්‍රජාවගේ සංගමය දෙවන වරට ඉදිරිපත් කරනු ලබන තොරණින් මෙවර රතන සූත්‍ර දේශනාව නිරූපණය කෙරෙනවා. තලවතුගොඩ එක්සත් වෙළඳ සංගමය 3 වන වරට ඉදිරිපත් කරනු ලබන තොරණින් මෙවර සිරි දළදා කතාපූත නිරූපණය කෙරෙනවා. මීට අමතරව කොස්ගස් හන්දිය පිටකොටුව එක්සත් බෝධිරාජ සමිතිය පෑලියගොඩ මැනින් වෙළඳ පොළ ඇතුළු ස්ථාන රැසකම මෙවරත් කොළඹ නගරයේ වෙසක් අසිරිය තීව්‍ර කිරීමට දායක වන තොරණ දැකගත හැකියි. මීට අමතරව වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹින් බැහැරව ප්‍රදේශ රැසකද මෙවරත් වෙසක් තොරණ ඉදිකරමින් පවතිනවා.